ගොවියාගේ වී ටික 120ට ගන්න, හාල් ටික මේ පාලන මිලට අපිට යන්න පුළුවන් විදියට ගන්න පුළුවන්කම තියෙනවා නම් අන්න ගොවියත් බැලන්ස්, පාරිභෝගිකයත් බැලන්ස්. ඒ බැලන්ස් එකට අකමැති කට්ටිය නේද? ලීසින් කරලා හාල් දෙනවා කියලා කිව්වා. ලීසින් කරලා හාල් දෙනවා කියලා කිව්වා කොහෙද දැක්කද ඔබ? මං කියව ගන්න මේක. මේගොල්ලෝ කියන්නේ. ගබඩා ටික හිස් කරගත්තොත් අපිට නැවත ගොවියාගේ වී ටික අරගෙන ගබඩා වලට දාගන්න පුළුවන්. ඊගාව කන්න එනකන් ගොවියාට එතකොට පහසුවක් ඒක. දැන් අපි සමුදා ගෙන්නන මෝල් ටික ඔක්කොම මොකද්ද ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ අහන්න 120ට වී ගන්න බැරි. බිලියන 40ක් ණය දෙනවා වී මෝල් වලට. වී ගන්න. ඉතින් 120ට වී ගන්න එපා. ඒ ගන්න නැහැ. හැබැයි කියන 150ක්වත් ගොවියට ඕනලු. 150ට නෙමෙයි 90ට වී ගන්නේ. 90ට අරන් කියන 150ට අපි ගන්න ඕන. කොහොම වැඩේ කට්ටියගේ. ඒගොල්ලෝ හිතන් ඉන්නවා අපි වී මිල හැම උස්සලා දැම්මට පස්සේ තවත් ඒගොල්ලන්ට නේ තව රෝල්ස් රොයිස් දෙක තුනක් ප්‍රයිවට් ජෙට් එකක් එහෙම ගේන්න පුළුවන් වෙන්නේ. ඒකනේ මේ හදන්නේ. හැබැයි අපි කියන්නේ දැන් රජයේ ණයක් දෙනවා නම් බැංකු මැදිහත් වෙනවා නම් ඔයගොල්ලෝ රජයේ මිලට ගන්න වැඩපිළිවෙලක් ඕනේ. ඒ නිසා අපි විශාල වී මෝල් දෙකක් අම්පාර සහ අනුරාධපුරේ ස්ථාපිත කරන්න දැන් ආයෝජකයෙක් ඇවිල්ලා ඉන්නවා. සාමාන්‍ය කන්නකට ලක්ෂ 2ක් ගත්තොත් ලක්ෂ 4ක් කන්න දෙකට ගන්න ප්ලෑන් එකක් හදනවා. ඒක අපි ගන්න වී ටික කොටලා මාකට් එකට අර විදිහට එවනවා. එහෙම එවනකොට ඒතර රාජ්‍ය සේවකයාද පෞද්ගලිකාංශයේද සාමාන්‍ය ජනතාවද අස්වැසුම ලබන අයද මේ හැමෝම අන්න අපේ ගොවියාගේ හාල් ටික ගන්න පටන් ගත්තාම අනිත් අයටත් හැමෝටම ඇවිල්ලා ගොවියාගේ වී ටික ඒ සහතික මිලට ගන්න වෙනවා. දැන් කරන්නේ ගොවියාගේ වී ටික කුණු කොල්ලට අරගෙන නේද? සෝ එක දානවා. නේ? සෝ එක දානවා. දන්සල් එහෙම දෙන්නේ කීරි සම්බවලින්මයි.